Hello. Today we are going to see castle. හලෝ ආයිබෝවන් ඔගොල්ලෝ හැමෝටම අද අපි ඔයගොල්ලන්ව අරගෙන යන්නේ ජර්මනී තියෙන හිමින් වැහිච්ච ලස්සන ෆෙරි ටේල් ලෝකයක් වගේ පේන කාස්ටල් එකක් බලන්න. මේ කාස්ටල් එකේ නම තමයි නොයිස්වල්ස්ටයින් කාස්ටල් එක. මියුනික් ඉඳන් යනවා නම් පැය දෙකමාරකින් වගේ තමයි යන්න පුළුවන්. ඉතින් අපි කළේ ක්ලූක් වලින් ඩේ ට්‍රිප් එකක් බුක් කරගත්ත එක. මේකෙදි අපිට සිංගප්පූරු ඩොලර් 119ක් තමයි උනේ එක්කෙනෙකුට. ඒ කියන්නේ රුපියල් වලින් රුපියල් 29000ක් වගේ තමයි ගියේ. ඉතින් අපේ මේ ගමන පටන් ගත්තේ මියුනික් වලින්. උදේ 8:30 වෙනකොටම වගේ අපි ආවා මෙතන තියෙන පිකප් පොයින්ට් එකට. ඊට පස්සේ උදේ 9 වගේ වෙනකොට ඒගොල්ලෝ පිටත් වුණා මියුනික් වලින්. His name is Herschel, and sometimes it looks like. බස් එකේ යනකොට අපි දැක්කා හිම තනින් තන වැටලා තියෙනවා පොඩ හයිවේ එකේ යනකොට. ඉතින් මොකද අපි මියුනික් වලට අපි ආපු දවසේ හිම තිබුණේ නැහැ පොඩ්ඩක්වත්. ඉතින් මේ තනකොළ උඩට සුදු පාටට හිම වැටිලා මාරම ලස්සනයි. ඊට පස්සේ අපි තවත් ටිකක් එහාට යනකොට අපිට පේන්න ගත්ත ඇල්ප්ස් කඳු වැටිය. පුදුම ලස්සනක්. පළවෙනි පාර තමයි අපි ඇල්ප්ස් කඳු දකින්නේ. ඉතින් පළවෙනි පාර ඇල්ප්ස් කඳු දකුණ කෙනෙක්ට නම් මේක මාරම අත්දැකීමක්. අපි දැන් මේ ඉන්නේ ජර්මනි ඕස්ට්‍රියා බෝඩර් එකේ. අපිට ටුවර් ගයිඩ් කෝ මේ පේන ඇල්ප්ස් කඳු ඕස්ට්‍රියා වලටයි ජර්මනි වලටයි මේ රටවල් දෙකටම අයිති කියලා. අපේ පළවෙනි ස්ටොප් එකේ උනේ තව වෙන කාස්ටල් එකක්. ඒක ලින්ඩහොෆ් පැලස් කියලා පොඩි කාස්ටල් එකක්. ඒකත් හරි ලස්සනයි. උදේ 10 වගේ වෙනකොට තමයි අපි එතනට ගියේ. මේක අපේ පළවෙනි ස්නෝ අත්දැකීම. ඉතින් අපිට මාර හැපි. Ready? Mommy? I count on you, and at 11 o'clock I see you at the car. Okay? Just you alone. අපිට කැමති නම් මේ කාස්ටල් එක ඇතුළ බලන්න යන්නත් පුළුවන්. හැබැයි අපි ඒකට වෙනම ටිකට් ගන්න ඕනේ. මේ ඕගොල්ලන්ට පේන්නේ මේ කාස්ටල් එක සමර් කාලෙදී. ඉතින් අපි හිතන්නේ මේ කාස්ටල් එක සමර් කාලෙත් තමයි ලස්සනම. වින්ටර් කාලෙදී නම් ලොකු ලස්සනක් නැහැ. Let's go, let's go. You like it? Yes. So much fun, huh?
fun in snow. Let's go. Could do it. I just see you. It's over there. It's over there. Other side. Other side. Ha! Here. Mom, what's this? Mommy, what's this? Oh, look, that's him. Let's go. Let's go. Enough, huh? Go. මේකෙන් පස්සේ අපි ගියා පොඩි විලේජ් එකකට ලස්සන. මේකෙදි අපිට අපිට කැමති සුවීනියර් එහෙම ගන්න පුළුවන් වුණා. Hey, look this. You go and take photo. I want to say for 32. Should I have? No. Huh? මේ 25ක් මේක බුදු අම්මේ. එන්න ගන්න. ඕ. මේ ලස්සනයි මෙතන. ඔන්න දැන් තමයි අපි නොයිස්වන්ස්ටයින් කාස්ටල් එකට යන්නේ. අපි දවල් 1 වගේ වෙනකොට තමයි මේ කාස්ටල් එක ළඟට ආවේ. Let's eat something. Come. Okay. Are you hungry, you two? Yeah. Mama, can I play here? Come on, come on. La 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 la. අපිට මේ කාස්ටල් එක ඇතුළ බලන්න යන්නත් පුළුවන්. හැබැයි අපි වෙනම ටිකට් ගන්න ඕනේ. මේ කාස්ටල් එක ඇතුලේ අපිට ෆොටෝස් වීඩියෝස් කිසිම දෙයක් ගන්න බෑ. අපිට මෙන්න මේ අශ්ව කරත්තේ නැගලා කාස්ටල් එක ළඟට යන්න පුළුවන්. මේකට මේගොල්ලෝ අපි උඩට යන්න අය කරනවා යූරෝ 8ක්. අපි පල්ලෙහාට යනකොට මේගොල්ලෝ අය කරනවා යූරෝ 4ක්. They're going slow. They're not going. ඩිස්නි සමාගමේ ස්ලීපින් බියුටි කාස්ටල් එක හදන්න ඉන්ස්පයර් වුණා කියන්නේත් මෙන්න මේ කාස්ටල් එක තමයි.
ඉතින් මේ කාස්ටල් එක එක සීසන් වලදී තියෙන්නේ වෙනම ලස්සනක්. මේක තියෙන්නේ ෆූසන් නගරයේ තියෙන ෂන්ගව් කියන සුන්දර ගමේ. මේ කාස්ටල් එකත් අපිට ඇතුළ බලන්න යන්න පුළුවන්. හැබැයි අපිට ෆොටෝස් වීඩියෝස් මොකුත් ඇතුලේ ගන්න බැහැ. තියෙන්නේ කාස්ටල් එක ඇතුලේ ෆොටෝස්. හරිම ලස්සනයි මේ කාස්ටල් එක ඇතුළ. මේ තියෙන ෆොටෝස් මම Google එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ඒවා. ඉතින් ඔන්නෝම තමයි අපි කාස්ටල් එක බලන්න ගිය ගමන. අපි මේ කාස්ටල් එක බලන්න ගියේ නොවැම්බර් මාසේ අන්තිම. ඉතින් මට හිතෙන්නේ මේ කාලෙට වඩා ගොඩක් ලස්සන මේක සමර් කාලෙට තමයි. මොකද අපි යනකොට කාස්ටල් එක සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා තමයි තිබුණේ. අපි ජර්මනි වල තාම මොනවද කළේ කියලා තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. Bye bye.